අද අපි භාවිතා කරමු ෆර්නිචර්. මෙන්න සරල වස්තුව. නැත්නම් මේවා අපේ ජීවිතේ සංස්කෘතිය වගේම සමාජයේ මෙහෙර කරලා අද මම කතා කරන්නේ ෆර්නිචර් හිස්ටරි එක ගැන. ෆර්නිචර් මොන වගේ පර්පස් වලට නිර්මාණය වුණේ සහ එක එක ටයිම් පීරියඩ් වල ඉන්ෆ්ලුවන්ස් එකත් එක්ක ෆර්නිචර් කොහොමද වෙනස් වුනේ කියලා. හියුමන් එවලූෂන්ස් වල ෆස්ට් ස්ටේජ් එකේ ෆර්නිචර් කියලා ස්පෙસિෆිකලි ඔබ්ජෙක්ට් එකක් තිබ්බේ නැහැ. මානවයන් ඒ වෙනුවට භාවිතා කළේ ඔවුන්ගේ භූමියේ පිහිටීම. එක්සැම්පල් එකක් විදිහට කිව්වොත් ගල් ගුහා, ගස් මුල් වගේ ස්ථාන. ඒ කියන්නේ ඉමූවබල් ඔබ්ජෙක්ට්ස් තමයි මුල් මානවයන්ගේ මේ ෆර්නිචර් රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් කළේ. මානවයක ශිෂ්ටාචාරය ආරම්භයත් එක්කම මේ ෆර්නිචර් ඉවෝල්ව් වෙන්න පටන් ගත්තා. උදාහරණයක් විදිහට කිව්වොත් රජවරුන්ට අවශ්‍ය සිංහාසන සහ රාජපාලනයට ඕන වෙන සියලුම වර්ගයේ බේසික් ඔබ්ජෙක්ට්ස් මේ ටයිම් පීරියඩ් එකේ හැදෙන්න පටන් ගත්තා. මේ පීරියඩ් එකේදී ෆර්නිචර් ෆන්ක්ෂන් එකකින් ස්ටේටස් එකට මූව් වෙන්න ගත්තා. මිඩල් ඒජස් වෙනකොට පවර් සිම්බල් විදියට හෙවි ටිම්බර්ස් යූස් කරලා එලිස්ලා එයාගේ යූසේජ් වලට ෆර්නිචර් ක්‍රියේට් කරන්න ගත්තා. හැබැයි සාමාන්‍ය ජනතාව එයාලගේ එදිනෙදා අවශ්‍යතාවලට විතරක් බේස් කරගත්ත බේසික් ඔබ්ජෙක්ට්ස් ෆර්නිචර් විදියට යූස් කරලා මේ ෆර්නිචර් කන්සෙප්චුවලි ලොකුම චේන්ජ් එකක් වෙන්න පටන් ගත්තේ රෙනේසන්ස් පීරියඩ් එකේ. ඒකට ලොකුම හේතුව වුණේ ලෝකේ නාවික වෙළඳාම මේ ටයිම් පීරියඩ් එකේ තමයි හරියටම පටන් ගත්තේ. එක එක විදිහේ කල්චරල් ඉම්පැක්ට්ස් නිසා ෆර්නිචර් මාරම කොමන් දෙයක් විදියට එස්ටැබ්ලිෂ් වෙන්න පටන් ගත්තා. ඒත් එක්කම මේ රෙනේසන්ස් පීරියඩ් එකේදී ෆර්නිචර් මිනිසුන්ගේ ලයිෆ් ස්ටයිල් එක රිෆ්ලෙක්ට් කරන්න පටන් ගන්නවා. තවත් සරලවම කිව්වොත් ෆර්නිචර් ෆැෂන් ස්ටේට්මන්ට් එකක් විදියට මේ ටයිම් එකේදී ස්ටාර්ට් වෙන්න ගන්නවා. ක්‍රිස්තු වර්ෂ 1700 වගේ වෙනකොට යුරෝපයේ බුදුදෙන් එක්කම ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එක ස්ටාර්ට් වෙලා ෆර්නිචර් හිස්ටරි එකේ බිගස්ම ෂිෆ්ට් එක වෙනවා. ඒකට හේතු විදියට කිව්වොත් ෆර්නිචර් මාස් ප්‍රොඩක්ෂන් විදියට ෆැක්ටරිස් වල ප්‍රොඩියුස් වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඇෆෝඩබල් ෆර්නිචර් රේන්ජ් එක මැනුෆැක්චර් වෙන්න පටන් ගන්නවා. මේ හේතුවෙන් සමාජ ස්තරයේ මධ්‍යම පාන්තිකයන්ට ෆර්නිචර් වලට ඇක්සස් වෙන්න chance එක හම්බ වෙනවා. ඒත් එක්කම ෆර්නිචර් ලක්සරි මූඩ් එකෙන් ඩේලි නෙසසිටි කියන මූඩ් එකට ෂිෆ්ට් වෙනවා. ට්වෙන්ටියත් සෙන්චරි වෙනකොට ෆර්නිචර් ඩිසයින් ෆිලෝසොෆි එකක් විදියට සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා. ස්පෙෂලි ජර්මනියේ 1919 ෆෝම් වුණ බවුහවුස් වගේ ආර්ට් බේස් ඉන්ස්ටිටියුට් නිසා මේ ෆර්නිචර් පර්ස්පෙක්ටිව් එක මාරුම විදියට වෙනස් වුණා. මේ ටයිම් පීරියඩ් එකේ ෆර්නිචර් එක්ස්පෙරිමෙන්ටල් ලෙවල් එකකින් ඩිසයින් වෙන්න පටන් ගන්නවා. ඒකත් එක්කම වුඩ් වගේ ලිමිටඩ් මැටීරියල් වලට බේස් වෙලා තිබුණු ෆර්නිචර් glass, steel and plastic වගේ මැටීරියල්ස් වලත් මැනුෆැක්චර් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මෙච්චර කාලයකට තිබ්බේ නැති විදිහේ ෆෝමේෂන්ස්, shapes වලට ෆර්නිචර් ඩිසයින් වෙන්න පටන් ගන්නවා. තවත් විදිහකට කිව්වොත් මිනිමල් ඩෙකරේෂන් වලට වඩා ෆන්ක්ෂන් ගැන හිතලා හදපු ෆර්නිචර් තමයි මේ ටයිම් පීරියඩ් එකේ ඩිසයින් වුණේ.
අද වෙනකොට ෆර්නිචර් ඔබ්ජෙක්ට්ස් කියන ටර්ම් එකනුත් ගොඩාක් එළියට ගිහිල්ලා ඉවරයි. තම තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක, අයිඩෙන්ටිටි එක, ඒ වගේම ඩිසයින් ස්ටේට්මන්ට් එකක් විදියට ප්ලේස් වෙලා ඉවරයි. ඔයා යූස් කරන චෙයා එකෙන් ඔයා කවුද කියන එක කියන්න පුළුවන්. ඉඳගන්න, නිදාගන්න, වැඩ කරන්න, ගබඩා කරන්න කියන මේ බේසික් හියුමන් ඇක්ටිවිටිස් වලට සපෝට් කරන්න පටන් ගත්ත ෆර්නිචර් අද වෙනකොට මුළු සොසයිටියක්ම රිෆ්ලෙක්ට් කරන දෙයක් වෙනවා. ෆර්නිචර් කියලා කියන්නේ අද අපි ඩේලි යූස් කරන ඔබ්ජෙක්ට් එකක් කියන දෙයකට වඩා අපි ජීවත් වෙන විදිය ගැන පෙන්නන මිරර් එකක් වෙලා ඉවරයි.